Hello everyone, welcome back to my YouTube channel. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට ගොඩාක් useful වෙයි කියලා. ඉතින් අනිවාර්යෙන්ම මේ දවස්වල විශේෂයෙන්ම ඔයාගේ skin එක ගැන ඒ වගේම hair එක ගැන ගොඩාක් හොඳින් බලා ගන්න ඕනේ. ඉතින් මම දැන් කියලා දෙන්න යන්නේ මේ දවස්වල අපි පොඩ්ඩක් විශේෂ විදිහට ice facial එක කරන්නේ කොහොමද කියලා. ඉතින් වෙනද විදිහටම ඉස්සලාම ice cubes ඒ වගේම වතුර දාලා මේ විදිහට බෝල් එකක් ගන්න. ඊළඟට මෙන්න මේ වගේ කොමාරිකා කෑල්ලක් අරන් ඒකේ අර මදේ කොටස සූරලා මෙන්න මේ විදිහට මේ වතුර එකටම දාගන්න. ඉතින් ඔයාලට තව මේකට රෝස් වෝටර් උනත් ටිකක් දාගන්න පුළුවන්. ඉතින් දැන් තියෙන සුපුරුදු පරිදි ice facial එක කරන්න. ඉතින් මම ඔයාලට දැන් කියලා දෙන්නම් මේකේ තියෙන special benefit එක මොකක්ද කියලා. විශේෂයෙන්ම ඔයාගේ මූණේ චූටි පිම්පල් තියෙනවා නම් පිම්පල් තියෙනවා නම් පිම්පල් මාර්ක්ස් තියෙනවා නම් ඒව කොච්චර ගලත් අඩු වෙන්නේ නැත්තම් ඔයාලට පුළුවන් මේ ice facial එක කරන්න. ඒ වගේම තමයි මූණ හොඳට ටයිට් කරලා ඒ වගේම oil control කරන්නත් මේක ගොඩක්ම හොඳ treatment එකක්. ඉතින් ඒ වගේම තමයි මේක කරලා ඉවර වුණ ගමන්ම අපේ මූණට හොඳ instant glow එකක් ලබා දෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ගත්තාම අපි මේ ice facial එක කරන්න ඕනේ උදේවරු. ඒ කියන්නේ හොඳට මූණ clean කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ ice facial එක කරන්න. ඉතින් ඔයාලට පුළුවන් සතියේ දවස් 4ක් විතර මේ ice facial එක කරන්න. ඉතින් ඔයා මේ ice facial එක කරලා ඉවර වුණාට පස්සේ ඒ වතුර එක එවලම පිහිදලා යවන්න එපා. මේකේ තියෙන අර ඇලෝ වෙරා ටික හොඳට මූණට ඇබ්සෝබ් වුණාට පස්සේ ඔයාට පුළුවන් මූණ ආයි නිකන් වතුරෙන් හොදන්න. ඉතින් ඔයාගේ මූණේ සන්බර්න් තියෙනවා නම් ඒ වගේම අයි බෑග් තියෙනවා නම් ඔයාට පුළුවන් ටික දවසක් මේක කරගෙන යද්දි ඒ දේවල් ටික අඩු වෙන ගතිය බලන්න. ඉතින් ඔයාට පුළුවන් මේ වීඩියෝ එකේ මම කරන විදිහට ice facial එක 5-6 පාරක් කරන්න. ඉතින් මූණ වතුරේ තියාගෙන ඉන්න එපා තප්පර 4කට වඩා. ඔයාට මේ දවස්වල අනිවාර්යෙන් කරන්න පුළුවන් දෙයක් තමයි සතියේ දවසක් හරි නැත්නම් සතියේ දවස් දෙකක් හරි කඩලපිටි දාපු මේ විදිහ face pack එකක් දාගන්න. ඉතින් මම මේකට ඇඩ් කරලා තියෙන්නේ අද කඩලපිටි කහ ඒ වගේම මී පැණි ෆ්‍රෙෂ්. මේ කඩලපිටි ගත්තාම විශේෂයෙන්ම අපේ ස්කින් කලර් එක අප් කරන්න අපේ ස්කින් එක ග්ලෝ කරන්න පුළුවන් හොඳ නැචරල් බ්ලීචින් එකක් තමයි මේ කඩලපිටි. ඉතින් ඔයාට තියෙන ගොඩාක් ඩ්‍රයි ෆේස් එකක් නම් ඔයාට පුළුවන් මේකට කර්ඩ් හරි යෝගට් හරි එකතු කරගන්න. ඒ වගේම ඔයාට තියෙන ඔයිලි ස්කින් එකක් නම් ඔයාට පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට රෝස් වතුර හරි ඇලෝ වෙරා හරි එකතු කරගන්න. ඉතින් ෆේස් පැක් එක ඇප්ලයි කරලා විනාඩි 15ක් තිබ්බට පස්සේ ඔයාට පුළුවන් මේක නිකන් වතුරෙන් වොෂ් ඔෆ් කරලා යවන්න. ඉතින් මේ දවස්වල oral lotion එක අමතක කරන්න එපා. මේ දවස්වල ගොඩාක්ම රස්නේ. ඒ නිසා ස්කින් එක ගොඩක් dry වෙන්න බලනවා. ඉතින් අනිවාර්යෙන්ම හැමදාම උදේට හවසට මේ lotion එක පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. ඉතින් අපි මේ lotion එක ගන්න ඕනේ ස්කින් එක dry එකේ තියෙදි නෙමෙයි. අපි ඇඟ හොතපු ගමන් හරි නාපු ගමන්ම හරි towel dry කරාට පස්සේ ඔයාට පුළුවන් මේ lotion එක ගන්න. මේකට body lotion උනත් එකතු කරලා ඔයාට පුළුවන් apply කරන්න. ඉතින් මේ තියෙන්නේ ගොඩක්ම මම ආස කරන ඒ වගේම අපේ මූණට හොඳ glow එකක් දෙන ඒ වගේම අපේ මූණේ තියෙන dry ගතිය, dull ගතිය අයින් කරන හොඳම face mask එකක්. ඉතින් මේක ගැන ගොඩක් අය දන්නවා ඇති දැනටමත් මේ තියෙන flaxseed mask එක. ඉතින් ඔයාට පුළුවන් flaxseed ටිකකට වතුර ටිකක් දාලා මේ විදිහට අඩු ගින්දරේ ලිපේ තියලා මේක ජෙල් එකක් වගේ හදලා මූණේ apply කරලා විනාඩි 15ක වගේ කාලයක් තියලා මේක wash කරන්න. ඉතින් මම මේක දැම්මේ කඩලපිටි pack එක අයින් කරාට පස්සේ ඒවලම තමයි දැම්මේ. ඉතින් සාමාන්‍යයෙන් මම පුරුදු වෙලා හිටියේ මේක හදලා ඉවරලා fridge එකේ තියලා cool පිටි මේක මූණට apply කරන්න. හැබැයි මම අද කරේ මේක ටිකක් රස්නේ ගියාම රස්නයක් තියෙන ගමන්ම මගේ මූණට ඇප්ලයි කරා. මේක මාරම සනීපයි මූණට අනිත් පැක් ගන්නවා වගේ නෙමෙයි. මාරම සනීපයක් තියෙන්නේ මේ ඔයාලා try කරලා බලන්න ලා රස්නේ පොඩ්ඩක් ගාලා බලන්න. ඉතින් මේ දවස්වල අපේ face එකේ තියෙන dry ගතිය, dull ගතිය, uneven ගතිය අයින් කරගන්න මේ flaxseed mask එක ගොඩක් උදව් වෙනවා. ඒ වගේම අපිට extra moisture එකක් දෙන්න පුළුවන් අපේ skin එකට මේ flaxseed mask එක. ඉතින් අපිට face එකට විතරක් නෙමෙයි මේක අපේ hair එකටත් ගොඩාක් හොඳ pack එකක්. ඉතින් විශේෂයෙන්ම teenager කෙනෙක් නම් ඔයා මේ වීඩියෝ එක බලන ගමන් නම් ඉන්නේ අනිවාර්යෙන්ම දැන් ඉස්කෝලේ ගියාම ගොඩක්ම අහුවට කළු වෙන්න බලනවා ඒ දවස්වල. ඉතින් ඔයාලට පුළුවන් සතියේට දවස් දෙකක් ඒ කියන්නේ එක ළඟ දවස් දෙකක් නෙමෙයි දවසක් ගාලා දවස් දෙකක් කරලා ආයි මේ flaxseed mask එක සතියේට දවස් දෙකක් දාන්න. ඔයාලට පුළුවන් අර වගේ තියෙන මූණේ අඳුරු ගතිය, ඩල් ගතිය ගොඩාක් දුරට මග ඇරවා ගන්න. ඉතින් විශේෂයෙන්ම මේ දවස්වල ඔයාට පුළුවන් ඔයා බොන වතුර වීදුරුවකට chia seeds, cucumber එතකොට lemon එකතු කරලා ඒ වතුර එක බොන්න. විශේෂයෙන්ම ඔයා ගොඩක් මහත කෙනෙක් නම් ඔයාට පුළුවන් chia seeds ඒ වගේම lemon එකතු කරන්න. ඔයා කෙට්ටු කෙනෙක් නම් ඒ දෙක නැතුව ඔයාට පුළුවන් මේ ගර්කින් විතරක් එකතු කරලා ඒ වතුර එක බොන්න. ඉතින් අනිවාර්යෙන්ම මේ දවස්වල ගොඩාක් හොඳට වතුර බොන්න. මොකද අපි පිටින් එක ඒවා ගෑවට වැඩක් නැහැ. අපි හරියට වතුරවත් බොන්නේ නැත්නම්. ඉතින් දැන් ගොඩක් අය අහනවනේ මුළු ඇඟම එක
කලයකට ගන්න කොහොමද කියලා ඒකේ ඇත්ත කතාව මෙහෙමයි. දැන් ඔය අනිවාර්යෙන්ම සතියේ සැරයක් හරි කියන්නේ සති දෙකකට සැරයක් හරි ඔයා ෆුල් බොඩි ස්ක්‍රබ් එකක් කරන්න ඕනේ. මම නම් කියන්නේ කොෆි ස්ක්‍රබ් එක හොඳයි ඇත්තටම. ඒකෙන් හොඳට එක්ස්ෆෝලියේට් වෙනවා. ඉතින් අපේ ඩ්‍රයි ස්කින් එක එතකොට මැරුණුවම හොඳින් ඉවත් වෙලා හොඳ ෂයින් එකක් ස්කින් එකට හම් වෙනවා. ඒ වගේම තමයි අපි ගාන බොඩි ලෝෂන් එක උනත් හොඳට ඇබ්සෝබ් කරගන්න පුළුවන්. මෙහෙම අපි ස්ක්‍රබ් එකක් කරනවා. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් සතියේ දවස් 3ක් කැරට් ජූස් එකක් බොන්න. ඒ වගේම මේ ගොටුකොළ බ්ලෙන්ඩ් කරලා බොන්න. ගොටුකොළ බ්ලෙන්ඩ් කරලා බොන එකෙන් ගොඩාක්ම හොඳ රිසල්ට් එකක් තියෙනවා කැරට් ජූස් බොනවටත්. ඉතින් දැන් ගොඩක්ම අයගේ ෆුල් බොඩි එකම ඊවන් කලර් එකක් නැති වෙන්න හේතුව තමයි අපි අවුවට යනවා, අවුවේ මෙහෙ යනවා. එතකොට දැන් අවුවේ ගියේ නැත්තත් අපි ගෙදර ඉද්දී ඒ රස්නෙටත් අපේ ස්කින් කලර් එක ඩාර්ක් වෙනවා. ඒක ඒ හැටි ඉතින් කරන්න දැන් මම ගත්තාම මමත් අවුවේ මෙහෙ යනවා. ඉතින් දැන් මගේ ෆුල් බොඩි එකේම කලර් එක ගත්තාම 100%ක්ම ඊවන් වෙලා නැහැ. ඉතින් දැන් ගොඩක් අයගේ බෙල්ල, බඩ, මූණ සුදුවට ඇති. එතකොට අතපය තමයි ගොඩක්ම කළු වෙන්න බලන්නේ. මොකද අතපය තමයි ගොඩක්ම අවුවට මේ පිච්චෙන්නේ අපේ. ඉතින් අපි හැම වෙලේම අපිට දිගට වැහෙන්න මඳින්නත් බැහැනේ. ඉතින් අනිවාර්යෙන්ම බොඩි ලෝෂන් එකක්, බොඩි ක්‍රීම් එකක් පාවිච්චි කරන්න. එතකොට පුළුවන් වගේ ස්කින් එකේ තියෙන මොයිස්චර් ලෙවල් එක හොඳින් පවත්වාගෙන යන්න. ඉතින් අපි හරියට මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරේ නැත්නම් අපේ ස්කින් එක ඩ්‍රයි වෙනවා. ඒ වගේම නිකන් හැම යන්න වගේ බලනවා. ඉතින් නිතරම මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරනවා. වොෂ් එකක් දාපු ගමන් මේක ඇප්ලයි කරනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ දවස්වල ඔයා වැඩ කරන කෙනෙක් නම් ඔයාලට පුළුවන් වැඩ ඇවිල්ලා හවස් වරුව රැට වගේ මේ වගේ ෂීට් මාස්ක් එකක් දාලා එක පැය භාගයක් විතර තියලා රිමූව් කළා. ඒකේ තියෙන අර ලික්විඩ් එක හැම තියලා ඔයා නිදා ගන්න. පහවදා උදේට ඔයාලට පුළුවන් ඉතින් ඔයාගේ ස්කින් එකට හොඳ මොයිස්චර් එකක් ලබා දෙන්න. ඒ වගේම ෆ්‍රෙෂ් ග්ලෝ ලුක් එකක් ලබා දෙන්න පුළුවන් මේ විදිහට කරොත්. ඒකේ වෙලම හොදලා දාන්න එපා ලික්විඩ් එක. ඔයා රැට මූණේ තියාගෙන ඉඳලා ඒක ඔයා පහවදා උදේට වොෂ් ඔෆ් කරන්න. ඉතින් දැන් තියෙන රස්නෙත් එක මගේ මූණේ ටිකක් ගොඩක්ම ටිකක් කියන්නත් බෑ. ගොඩක්ම ඩ්‍රයි වෙන්න ගත්තා. ඉතින් මම දැන් ගෙදර ඉද්දිත් උදේට මූණ හොදලා ඉවරලා මෙන්න මේ නැචරල් ඇලෝවෙරා එක ඇප්ලයි කරනවා. රැටත් ඇප්ලයි කරනවා. දැන් දවස් 3ක් විතර එක දිගට කරා. මං හිතන් ඉන්නේ මේක අඩු වෙනකන් දිගටම නැචරල් ඇලෝවෙරා එක ගන්න. ඒ කියන්නේ මේක මෙහෙමයි. අපි ගෙදර ඉන්නවා නම් අපිට මේක ඇප්ලයි කරලා ඉන්න පුළුවන්. හැබැයි අපිට කොහේ හරි යන්න තියෙනවා නම් අපිට මේක ඇප්ලයි කරන් යන්න බෑනේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයා ගෙදර ඉන්න හැම වෙලේම මූණ හොදලා ඉවරලා මොයිස්චරයිසර් එකක් විදිහට මේ නැචරල් ඇලෝවෙරා එක ඇප්ලයි කරන්න. කාලයකට කලින් මගේ කම්බුල දෙපැත්තේ පිම්පල් මාර්ක්ස් වගේක් තිබ්බා කළු පාටට. ඉතින් මේ නැචරල් ඇලෝවෙරා එක දිගටම ඇප්ලයි කරලා තමයි මම ඒ ගතිය අඩු කරගත්තේ. අඩු කරා කියන්නේ ඇත්තටම නැති. ඉතින් මේ ඇලෝවෙරා එක ඔයා දිගටම ගන්න කෙනෙක් නම් ඔයා දන්නවා ඇති. ඔයාගේ මූණ ඇල්ලුවාම නිකන් ගොරෝසු ගතියක් එන්නේ නැහැ. හරිම සිනිඳු සොෆ්ට් ගතියක් ලබා දෙනවා මේ නැචරල් ඇලෝවෙරා එක අපි දිගටම ගන්න කෙනෙක්. ඔයාගේ ඇස් යට වගේ නිකන් අර අඳුරු වෙලා ක්‍රැක් ගතියක් තියෙනවා නම් ඒකටත් මේ ඇලෝවෙරා එක හොඳයි. ඉතින් ඔයාලට පුළුවන් මේ නැචරල් ඇලෝවෙරා එක කූල් කරලා ගන්න. ඒකෙන් මූණට හරිම සැහැල්ලුවක් සනීපයක් උත් දැනෙනවා. ඉතින් විශේෂයෙන්ම ඔයා ටීනේජර් කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේ ඇලෝවෙරා එකට මූණ හොරු කරගන්න. මොකද කියනවා නම් ටික කාලයක් යද්දී ඔයාගේ මූණ හරිම ලස්සනට ග්ලෝ ලුක් එකට තියාගන්න පුළුවන්. ඉතින් අර බ්ලීචින් ක්‍රීම් වලට රැවටිලා යානුව ගානවා කියලා එහෙම ගාලා මූණවල් ඔය කාලෙදිම නාස්ති කරගන්න එපා. ඒකෙන් වෙන ඩැමේජ් එක රිකවර් කරන්න ඇත්තටම ගොඩ කාලයක් යනවා. සමහර විට ලොකු වේදමක් දරන්න වෙනවා. ඒ නිසා බ්ලීචින් ක්‍රීම් වලට නම් අහු වෙන්න එපා. ඉතින් පුළුවන් නම් අනිවාර්යෙන්ම මේ දවස්වල කොමඩු කන්න. මොකද අපේ ඇඟ කියන්නේ ඩීහයිඩ්‍රේට් වෙන්න බලනවා. ඉතින් වතුර බොන ගමන් මේ වගේ දේවලුත් කන්න පුරුදු වෙන්න. ඔයාලට මම දැන් කියනවානේ මේ අර වගාන්න මේ වගාන්න ඇඟේ මොයිස්චර් එක තියාගන්න බොඩි ලෝෂන් ගන්න. එහෙම මේ දේවල් විතරම කළා මදි. අපේ ඇඟේ තෙතමනේ රඳා පවත්වා ගන්න අපි හොඳට වතුර බොන්න ඕනේ. පැණි කොමඩු, තැඹිලි මේ වගේ දේවල් ගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ විටමින් C 500 මිලිග්‍රෑම් ටැබ්ලට් එක. ඉතින් මේක දවසට එකක් ගත්තා නම් අපේ ඇඟේ තියෙන කොලජන් බූස්ට් කරලා අපේ එතකොට ඉලාස්ටිසිටි එක වැඩි කරගන්න ස්කින් එකේ ගොඩක්ම හොඳයි. ඒ වගේම අපේ ස්කින් එකේ කලර් එක අප් කරගන්න විටමින් C ගොඩක් උදව් වෙනවා. මේ දවස්වල අනිවාර්යෙන්ම සතියට සැරයක් හරි සති දෙකකට සැරයක් හරි අපේ ස්කැල්ප් එක හොඳට ස්ක්‍රබ් කරන්න. අපේ මූණ ඇඟ වගේම තමයි දැන් අපි ෆේෂියල් එකක් වගේ කරනවානේ මාසෙට. ඒ කියන්නේ හොඳට ඩීප් ක්ලෙන්සිං කරලා ස්ක්‍රබ් කරලා බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් අයින් කරනවානේ ස්ටීම් කරලා. ඉතින් අපේ ස්කැල්ප් එකත් අන්න ඒ වගේ තමයි. කුණු දූවිලි එතකොට ඩ්‍රැන්ඩ්‍රෆ් තියෙනවා. ඒ වගේම සමහර අයගේ පිම්පල් පොඩි පොඩි බිබිලි තුවාල වගේ දේවල්. ඉතින් අපි ෂැම්පු කරලා නෑවටම අපේ මේ දේවල් අයින් වෙන්නේ නැහැ. ඉතින් අපි දැනගන්න ඕනි ස්ක්‍රබ් එකක් කරලා ටිකක් හાર્ඩ් ස්ක්‍රබ් එකකින්
අපේ මේ තියෙන කුණු දූවිලි මැරුණුහම ඩ්‍රැන්ඩ්‍රෆ් අයින් කරගන්න. ඉතින් අපි මේ දේවල් හරියට අයින් කරොත් තමයි අපේ කොණ්ඩේ වැවෙන්නේ උනත් කිසිම බාධාවක් නැතුව හරියට අපේ කොණ්ඩේ වැවෙන්නේ. ඉතින් දැන් ඔයා හිතන්නකෝ අපේ මූණ තියෙනවනේ අපේ මූණේ කෙස්කස් තියෙනවා තමයි ඒ වුණාට අර කොණ්ඩේ වගේ දිගට ඝනකමට එහෙම නැති වෙලත් අපි සාමාන්‍යයෙන් මාස දෙකක් විතර ක්ලීන් අප් එකක් මොකුත් නොකර හිටියොත් අපේ ස්කින් එක හරිම ඩල් ඒ වගේම හරිම කිසිම එළියක් නැහැ බ්ලැක් හෙඩ්ස් පිරීලා වයිට් හෙඩ්ස් පිරීලා පිම්පල් ඇවිල්ලා පැල්ලම් ඇවිල්ලා එහෙම ඉතින් අපේ ස්කැල්ප් එකත් ඒ විදිහටම තමයි එකම වෙනස වෙන්නේ අපිට ස්කැල්ප් එක හරියට බලා ගන්න බෑ අපිට පේන්නේ නැහැ ඒ නිසා අපි දැනගන්න ඕනේ අපේ හිස් කබල ඒ වගේම හිස්කෙස් හරියට පිරිසිදුව තියාගන්න අපේ කොණ්ඩේ වැවෙන්න උනත් බාධාවක් වෙන්න පුළුවන් මේ විදිහට කුණු දූවිලි එකතු වෙලා ඉස්සොරි එකතු වෙලා පොඩි පොඩි බිබිලි ඇවිල්ලා අපේ ස්කැල්ප් එක තිබ්බොත් ඒ නිසා අනිවාර්යෙන්ම මේ ස්කැල්ප් ස්ක්‍රබ් එකක් අනිවාර්යෙන්ම කරන්න. ඉතින් ඔයාට පුළුවන් කෝපි වලට සීනි ටිකක් එකතු කරලා ඊට පස්සේ ඒකට සුදු පොල් තෙල් ටිකක් එකතු කරලා ඒක මික්ස් කරලා හොඳට මේ විදිහට අපේ ස්කැල්ප් එකේ ගාලා මේ විදිහට හොඳට ස්කැල්ප් එක ස්ක්‍රබ් කරන්න. මම හිතනවා මගේ වීඩියෝ එක ඔයාලට ගොඩක් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් ඇති කියලා. ඉතින් ස්ක්‍රබ් එක කරලා ඔයාලට පුළුවන් විනාඩි 20ක් විතර මේක ස්කැල්ප් එකේ තියෙන්න දීලා වොෂ් කරලා යවන්න හොඳට ෂැම්පු කන්ඩිෂන් කරලා. ඉතින් මේ දවස්වල අනිවාර්යෙන්ම සතියට දවස් දෙකක් විතර බෙලි මල් බොන්න පුරුදු වෙන්න. මොකද කියනවා නම් අපේ ඇඟේ උෂ්ණ ගතිය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා අපේ ඇඟේ තියෙන උෂ්ණ ගතිය අඩු කරගන්න පුළුවන් විදිහට මේ දේවල් බොන්න. අනිත් දේ තමයි ඔයාලා බොඩි ලෝෂන් එකක් පාවිච්චි කරද්දී ඒක හරියට පාවිච්චි කරන්න දැනගන්න. දැන් හැම වෙලේම අපි ඇඟට බොඩි ලෝෂන් ගන්න ඕනේ නැහැ. ඔයා උදේට වොෂ් එකක් දානවා නම් වොෂ් එක දාලා වෙලා ටැප් මෙතඩ් එකට ඔයාගේ ටවල් එකෙන් ඔයාගේ ඇඟ පිහදන්න. කියන්නේ නිකන් අතුල්ලලා වගේ පිහදන්න එපා. ඊළඟට ඔයාට පුළුවන් බොඩි ලෝෂන් එක ඔයාගේ මුළු ඇඟේම ඇප්ලයි කරලා ඉවර වෙලා විනාඩි 10ක් විතර ඔයාගේ බොඩි එකට ඇබ්සෝබ් වෙන්න දීලා ඔයාගේ ඇඳුම දාගන්න. ඉතින් ඔයාලට මොනවාම හරි ප්‍රශ්න තියෙනවා නම් වීඩියෝ එක සම්බන්ධව කමෙන්ට් කරන්න. මම ඒවට අනිවාර්යෙන්ම උත්තර දෙනවා.